අදාළ ප්‍රශ්නෝත්තර ටිකක්. මොකද මීට අදාළ පාඩම් සියල්ලම වගේ මම ක්ලාස් එකේදී කළා. ප්‍රශ්නෝත්තර ටිකක් කළා. නමුත් EB එක කරන හැමෝම ක්ලාස් එකට නෑනේ. ඒ වුණාට ඉතින් එයාලත් පාස් වෙන්න ඕනනේ. ඒ හින්දා අද අපි ඒගොල්ලන්ටත් එක්ක බහුවර්ණ ප්‍රශ්න ටිකකුත් කෙටි ප්‍රශ්න ටිකකුත් කතා කරනවා. ඒ කියන්නේ බහුවර්ණ ප්‍රශ්න 25කුත් කෙටි ප්‍රශ්න 45කුත් අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බලමු අධ්‍යාපන නීතියට අදාළව මුදල් රෙගුලාසි, අනපනත්, චක්‍රලේඛ, ආයතන සංග්‍රහය පිළිබඳව ඔබගේ දැනුම කොයි වගේද කියලා. සාමාන්‍යයෙන් මේ අධ්‍යාපන නීතිය හා සම්බන්ධ මොඩියුල් එකෙන් ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි සහ අධ්‍යාපන නීතිය පිළිබඳව ඔබ මොනවද සාමාන්‍යයෙන් දන්නේ, මොන වගේ ප්‍රමාණයක්ද ඔබ පරිශීලනය කරලා තියෙන්නේ, ඔබ මේ පොත්පත් පරිශීලනය කරලා තියෙනවද, බලලා තියෙනවද? එහෙම ඒක තමයි පරීක්ෂාවට ලක් කරන්නේ. ඇත්තටම මේවා පාඩම් කරන්න ඕනේ නැහැ. විශේෂයෙන්ම බස් එකේ යනින් ගමන් මේ වගේ වීඩියෝ එකක් දෙකක් ඕගොල්ලෝ නිතර ටිකක් බලලා කනට මේ ටික හුරු කරගත්තාම ඔබට ප්‍රශ්නයක් ආවහම ඒ ප්‍රශ්නට අදාළ උත්තරේ සිලෙක්ට් කරගන්න පුළුවන්. මේව කටපාඩම් කර ගැනීම අත්‍යවශ්‍ය නැහැ. එතකොට එහෙනම් අපි බලමු අද මොකද්ද අධ්‍යාපන ආඥා පනත කියන්නේ කියලා. ඔබ දන්නවා අධ්‍යාපන ආඥා පනත මොකටද සැලසුම් කළේ, ඒ වගේ මේකේ අරමුණු මොනවද, ඒක පිළිබඳව ඔබගෙන් ඔබ තුළ යම්කිසි දැනීමක් තියෙනවද කියලා පරීක්ෂා කරලා බලනවා. එහෙනම් අධ්‍යාපන ආඥා පනත පනවන ලද්දේ කවද්ද කියන එක මේක වර්ෂය අහන්නේ. එහෙමත් නැත්නම් අහන්න පුළුවන් වර්ෂ දීලා එම වර්ෂයේදී අධ්‍යාපනය සම්බන්ධයෙන් පනවන ලද ආඥා පනත වන්නේ. එතකොට ඒකේ නම ලියන්න වෙන්නේ. ඕකේ ඒකේ අනිත් පැත්ත. දැන් අපි කිව්වොත් එහෙම ඔන්න අධ්‍යාපන ආඥා පනත පනවන ලද්දේ කවද්ද 1939 තමයි අධ්‍යාපන ආඥා පනත පැනවුවේ. එතකොට අපේ මේ ප්‍රශ්නේ අහන්න පුළුවන් 1939 දී අධ්‍යාපනය සම්බන්ධයෙන් සකස් කරන ලද ආඥා පනත කුමක්ද? එහෙම නැත්නම් ආඥා පනත වන්නේ කියලා දැම්මම ඔබට උත්තරේ දාන්න වෙන්නේ අධ්‍යාපන ආඥා පනත කියලා. එතකොට මේ තුලින් ඇහෙන ප්‍රශ්න අනිත් පැත්තට දෙපැත්තටම ඇහෙන්න පුළුවන්. ඊළඟට අධ්‍යාපන ආඥා පනතේ මූලිකත්වය ගැන කටයුතු කළේ කවුද? එහෙම නැත්නම් කටයුතු කළේ කුමන අධ්‍යාපන ඇමතිවරයා යටතේද? කුමන අධ්‍යාපන ඇමතිවරයාගේ කාලයේද? වගේ එහෙම ප්‍රශ්නයක් ඇහෙන්නත් පුළුවන්. එතකොට කවුද මෙතනින් ඔයගොල්ලන්ට හිතෙන්නේ? CWW කන්නංගර මහතා. CWW කන්නංගර මහතාගේ කාලයේ තමයි අධ්‍යාපන ආඥා පනත සකස් වෙන්නේ. එතුමා තමයි ඒ කාලේ ඒ වෙනුවෙන් වැඩ කළේ. ඊළඟට අධ්‍යාපන ආඥා පනතේ ප්‍රධාන ලක්ෂණ සහ අරමුණක් නොවනේ. මේක ටිකක් ඔන්න සංකීර්ණයි. හේතුව මේකේ ලක්ෂණ ටික අපි දැනගෙන සිටිය යුතුයි. මේ ප්‍රශ්නෙට උත්තරේ හොයන්න නම් මේ ලක්ෂණ දැනගෙන හිටියුතුයි. මොකද අරමුණක් නොවන්නේ නේ අහන්නේ ප්‍රශ්නේ. නොවන්නේ කිව්වොත් ලක්ෂණ මොනවද කියන එක දැනගෙන ඉන්න ඕන. එතකොට තමයි ලක්ෂණ නොවන ලක්ෂණේ අයින් කරගන්න පුළුවන් වෙන්නේ අපිට. එතකොට එහෙනම් බලමු නොමිලේ අධ්‍යාපනය සහ දේශීය භාෂා මාධ්‍ය, ඊට පස්සේ නිර්දේශිත අධ්‍යාපන වයස සහ මධ්‍ය මහා විද්‍යාල ආරම්භය. දැන් එහෙනම් ඔන්න අධ්‍යාපන පනතේ එක අරමුණක් තමයි නොමිලේ අධ්‍යාපනය සහ දේශීය භාෂා මාධ්‍ය. ඒ කියන්නේ මව් භාෂාවෙන් අධ්‍යාපනය ලැබිය යුතුයි කියන එක, ලබන්න ඕනයි කියන එක. ඊළඟට නිර්දේශිත අධ්‍යාපන වයස සහ මධ්‍ය මහා විද්‍යාල ආරම්භය. මධ්‍ය මහා විද්‍යාල ආරම්භයත් කන්නංගර කාලේ, ඒ කියන්නේ අධ්‍යාපන ආඥා පනතේ
මේක සිද්ධ වුණේ. ඒ වගේම නිර්දේශ අධ්‍යාපන වයසක් තිබුණා. අනිවාර්යයෙන්ම පාසල් යා යුතු වයස ළමයිගේ දුන්නා. ඊට පස්සේ රජයේ සහ රජයේ ආධාර ලබන පාසල් අධීක්ෂණයට අධ්‍යාපන දෙපාර්තමේන්තුවට පැවරීම. රජයේ පාසල් සහ රජයේ ආධාර ලබන පාසල් විශේෂයෙන්ම අධීක්ෂණයට ලක්ුණේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවයි. මේකත් අධ්‍යාපන ආඥා පනතෙන් සිද්ධ වුණා. ඒ වගේම ඊට පස්සේ බලමු නොමිලේ පාසල් පෙළ පොත් ලබා දීම. එහෙනම් ඒක තමා සිද්ධ වුණේ නැත්තේ. එහෙනම් ඔන්න නොවන්නේ කියන එක සිලෙක්ට් කරගන්න තියෙන්නේ අපිට. එතනින් ඒ කියන්නේ නොමිලේ පෙළ පොත් ලබා දීම සිද්ධ වුණේ නෑ අධ්‍යාපන ආඥා පනත හරහා. ඊළඟට අපි බලමු පහත ප්‍රකාශ පිළිවෙලින් තෝරන්න. මේ වගේ ප්‍රශ්නයක් ඔබට මේ වගේ විදිහේ වර්ගයේ ප්‍රශ්න එන්නත් පුළුවන්. බොහෝ වෙලාවට මේ වගේ ඒවා තමයි ගොඩක් වෙලාවට හැදෙන්නේ. සාමාන්‍ය ඔය වගේ ටිකක් ලොකු විභාගවල. එතකොට අපි බලමු මොකද්ද පිළිවෙලින් තෝරන්න තියෙන්නේ. ඔන්න මෙතන තියෙනවා CWW කන්නංගර මහතා. එයා ඉන්න කාලේ වෙච්ච අධ්‍යාපනයේ වෙච්ච වෙනසක්. එහෙම නැත්නම් අධ්‍යාපනය කරමු ප්‍රධාන දෙයක් තමයි මේ පැත්තේ තියෙන්නේ. එතකොට අපිට දැන් සිලෙක්ට් කරන්න තියෙන්නේ CWW කන්නංගර මහතා ඒනේ. එහෙනම් එයා කරපු දෙයක් මේ පැත්තට දානවා. එතකොට මොකද්ද? එයා දේශීය භාෂා මාධ්‍ය දැන් අපි දන්නවා. ඒ නිසා එයා ඉස්සරහට අපි දානවා දැන් ඔන්න එහෙනම් ඊළඟට රනිල් වික්‍රමසිංහ මහතා අපිට පොඩ්ඩක් මේකෙදි දැන් බලන්න ඕන. අපි ඊළඟට කවුරු හරි ටිකක් දන්න කෙනෙක් ඉන්නවද මොන හරි කරපු කියන එක බැලුවාම ඔන්න ලලිත් ඇතුළත් මුදලි මහතා ඉන්නවා. එතුමා අපි දන්නවා ඔයගොල්ලෝ කැම්පස් ස්ටුඩන්ට්ලා විද්‍යාපීඨ උනත් කවුරු උනත් දන්නවා මහ පොළ ශිෂ්‍යාධාර ක්‍රමය ඇති කරේ ලලිත් ඇතුළත් මුදලි මහතා කියලා. එහෙනම් අපි දැන් ඔන්න දන්න ඒවා ටික දාගන්නවා මේ වගේ වෙලාවට. ඔන්න මහ පොළ ශිෂ්‍යාධාර ලලිත් ඇතුළත් මුදලි මහතා. ඊළඟට රනිල් වික්‍රමසිංහ මහතා අකල විරාජ් කාර්යවසම් මහතා. අපි දැන් බලන්න ඕනේ මේ අකල විරාජ් කාර්යවසම් මහතා කියන්නේ මේ මෑතක දේශපාලනයේදී අපිට මොන ගැසුණු කෙනෙක්. එහෙම නැත්නම් මෑත දේශපාලනයේ හිටපු අගමැති මේ අධ්‍යාපන ඇමති කෙනෙක්. එතකොට එහෙම අවස්ථාවකදී අපි දැන් මේ පැත්තේ බලන්න ඕන මේවා කෙරුණේ කොයි වගේ කාලවලද කියලා. ඔන්න නොමිලේ සපත්තු ලබා දුන්නේ මෑතක වගේනේ. දැන් ඔයාලා අපි ඉස්කෝලේ යනකොට නොමිලේ සපත්තු දුන්නේ නැහනේ. එහෙනම් ඒකෙදි එහෙනම් ඔන්න අපි දන්නවා එහෙනම් අකිල විරාජ් කාර්යවසම් මහතාගේ කාලේ තමයි නොමිලේ සපත්තු ලබා දුන්නේ කියලා. එතකොට එහෙනම් ඒක C. ඔන්න එහෙනම් අපිට තව තියෙන්නේ දෙකයි පුරව ගන්න. ඒක පුරව ගන්න එක එච්චර අමාරු නෑ. හරිම ලේසි. ඊට පස්සේ මොකද්ද පෙළ පොත් ලබා දීමයි නිල ඇඳුම් ලබා දීමයි තියෙන්නේ. ඒකෙදී එතකොට අපි බලමු ඔන්න පෙළ පොත් ලබා දීම එහෙමනම් අපිට රනිල් වික්‍රමසිංහ මහතා යටතේ තමයි පෙළ පොත් ලබා දුන්නේ. රනිල් වික්‍රමසිංහ මහතා යටතේ. එහෙනම් නිල ඇඳුම් ලබා දීම සිද්ධ වුණේ කා යටතේද? BJM ලොකු බණ්ඩාර අපි මෙයාට එහෙම නැත්නම් WJM ලොකු බණ්ඩාර කියලාත් කියනවා. BJM ලොකු බණ්ඩාර කියලාත් කියනවා. එයා අධ්‍යාපන ඇමති වෙලා ඉන්න කාලේ තමයි එහෙමනම් ඔන්න පෙළ පොත් ලබා දීම සිද්ධ වුණේ. එහෙනම් ඒක දැන් ඔන්න අපේ බොක්ස් එක කම්ප්ලීට් වෙලා ඉවරයි. ඔන්න ඔය විදිහට තමයි මේ වගේ බොක්ස් එකක් ආපුවම ඉස්සරලාම දන්න කාරණා තමයි අපි පුරව ගන්නෙ. හරි. එහෙමනම් ඔන්න ඊළඟ ප්‍රශ්නෙට අපි යනවා. 1930 දශකයේ සිට 1960 දශකයේ දක්වා අධ්‍යාපන අමාත්‍ය ධූරයේ දැරූ අමාත්‍යවරුන් පිළිවෙලින් එතකොට 30 දශකයේ සිට 60 දශකයේ දක්වා අධ්‍යාපන අමාත්‍ය ධූරයේ දැරූ අමාත්‍යාංශ ඇමතිවරු පිළිවෙලින් කියලා තියෙනවා. පිළිවෙලින්. එතකොට අපි දැන් හොයන්න ඕන. දැන් මේ වගේ එකක් ආපුවම ටිකක් ඔන්න පොඩි ගැටලුවක් තියෙනවා. හේතුව මොකද්ද? මෙහෙම ආවහම අපි දන්නවා ඔන්න CWW කන්නංගර හැම උත්තරේම තියෙනවා. එතකොට එහෙනම් එයා
එයා අනුව තෝරන්න අපිට දැන් මෙතනදී මොකද අපි දන්නවා CWW කන්නංගරගේ කන්නංගර මහතා තමයි මුල්ම අධ්‍යාපන අමාත්‍යවරයා විදිහට පෙනී සිටින්නේ. එතකොට අපි එහෙම වුණාම මේ අපිට මොකද වෙන්නේ? අනිත් හැමෝ හතරෙමත් එයා ඉස්සරහින්ම ඉන්නවා. ඒ නිසා අපිට ඊළඟ එක්කෙනාගේ ඉඳලා තමයි අපිට බලන්න වෙන්නේ. ඒ වගේ අවස්ථාවලදී අපි හොයන්න ඕන දෙවෙනි එක්කෙනාගේ වගේ ඉඳලා. එතකොට අපි දැන් දන්න විදිහට කන්නංගර විජයානන්ද දහනායක. දැන් මෙතනදී අපිට හිතෙනවා මෙයා වෙන්නේ නැති කියලා. විජයානන්ද දහනායක මහතාද. කන්නංගර ඊළඟට නුගවෙල මහතාද. MD බණ්ඩා මහතාද. විජයානන්ද දහනායක මහතා ආය දෙවෙනි වටේටත් ඇවිල්ලා තියෙන දෙවෙනි පාට. එතකොට එහෙමනම් අපිට පොඩ්ඩක් මෙන්න මේ වගේ එහෙම දෙපාරක් ආවහම පොඩ්ඩක් අපිට බලන්න වෙනවා. එහෙනම් එතන ඇත්තේ උත්තරේ කියන එකත් වගේ ඒ වගේ ට්‍රික් එකක් තමයි පාවිච්චි කරන්න වෙන්නේ. එතකොට අපි දන්නවා මෙතන බර්නාඩ් අලු විහාරේ විජයානන්ද දහනායක කන්නංගර ගාවට විජයානන්ද දහනායක තියෙන්නේ. එහෙනම් ඒක වෙන්න බෑ උත්තරේ. ඒක වෙන්නත් බෑ උත්තරේ. හරිද? මොකද නුගවෙල තමා අධ්‍යාපන ඇමති කන්නංගර මහත්තයාගෙන් පස්සෙපත් වෙන ඊළඟ අධ්‍යාපන ඇමති විදිහට ඉන්නේ නුගවෙල. එහෙමනම් නුගවෙල මහත්තයා තමා අපිට තෝරගන්න වෙන්නේ. එතකොට එහෙමනම් CWW කන්නංගර නුගවෙල MD බණ්ඩා විජයානන්ද දහනායක බර්නාඩ් අලු විහාරේ ඔය කියන ටීම් එක තමා පිළිවෙලින් එනකොට හරි වෙන්නේ. හරියට හරි උත්තරේ එන්නේ එතන. හරි. ඊළඟට අපි බලමු පාසල් සිසුන්ට නොමිලේ පෙළපොත් ලබා දීම සහ අධ්‍යාපන විද්‍යාපීඨ ආරම්භ කිරීම සිදු වූයේ කාතින්ද? සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ එකක් තමයි අධ්‍යාපන විද්‍යාපීඨ ආරම්භ වුණේ කවුරු අතින්ද කියනවා නම් නිල ඇඳුම් ගැන දැන් දන්නවනේ නිල පාසල් පෙළපොත් ගැන ඔබ දන්නවනේ. එතකොට පාසල් පෙළපොත් ගැන දැන් හින්දා අනිවාර්යයෙන්ම මෙයා රනිල් වික්‍රමසිංහ යටතේ අධ්‍යාපන ඇමති වෙලා ඉන්නකොට ආයතන සංග්‍රහයේ පළවන පරිච්ඡේදයේ ප්‍රධාන වශයෙන් අන්තර්ගත වන්නේ ආයතන සංග්‍රහය ඔබ මේ වෙලාවේ පරිශීලනය කරලා තියෙන්න ඕන. ඒකට එතකොට තමයි මේකට උත්තරේ ලියා ගන්න පුළුවන්. මේකේ සාමාන්‍යයෙන් ආයතන සංග්‍රහයේ භාවිතා වෙන පද සහ නීතිමය අර්ථ නිරූපණය තමයි පළවන පරිච්ඡේදයේ තියෙන්නේ. අර්ථ නිරූපණ තමයි මතක තියාගන්න. අර්ථ නිරූපණ තමයි පළවෙනි පරිච්ඡේදයේ තියෙන්නේ. රාජ්‍ය සේවයට නිලධාරීන් බඳවා ගැනීමේ ක්‍රම සහ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම පිළිබඳව සඳහන් පරිච්ඡේදය කුමක්ද? රාජ්‍ය සේවයට නිලධාරීන් බඳවා ගැනීම කියන එක. රාජ්‍ය සේවයට නිලධාරීන් බඳවා ගැනීම තියෙන්නේ ආණ්ඩුක්‍රම මේ ආයතන සංග්‍රහයේ දෙවන පරිච්ඡේදයේ තමා රාජ්‍ය සේවයට නිලධාරීන් බඳවා ගැනීම පිළිබඳව තියෙන්නේ. ඊළඟට සේවා අවශ්‍යතා හෝ පෞද්ගලික ඉල්ලීම් මත ස්ථාන මාරු කිරීම සිදු කිරීමට අදාළ රීති අන්තර්ගත වන්නේ. ඊළඟ ප්‍රශ්නය. එතකොට මොකද්ද? සේවා අවශ්‍යතාවය හෝ පෞද්ගලික ඉල්ලීම් මත ස්ථාන මාරු කිරීම. ඔබ එතකොට ඔළුවේ තියාගන්න ඕන ස්ථාන මාරු කිරීම කියන වචනේ තියෙනවා නම් ඔන්න එහෙනම් ඒක තියෙන්නේ තුන්වන පරිච්ඡේදය. ආයතන සංග්‍රහයේ තුන්වන පරිච්ඡේදයේ තමා මේ පිළිබඳව සවිස්තරව ප්‍රකාශ වෙලා තියෙන්නේ. ඊළඟට රාජ්‍ය නිලධාරියෙකුගේ සේවය ස්ථිර කිරීම සහ විශ්‍රාම වැටුප් හිමිකම් ප්‍රදානය කිරීම අදාළ වන්නේ කීවෙනි පරිච්ඡේදයටද? සේවය ස්ථිර කිරීම කියන එක තමා දැන් සාමාන්‍යයෙන් ඔබ ඔළුවේ තියාගන්න ඕන. මේකේ తాවකාලිකව පත් කිරීම, සේවය ස්ථිර කිරීම, විශ්‍රාම වැටුප් හිමිකම් ප්‍රදානය, පඩි ගෙවීම, ඔය වගේ දේවල් සම්බන්ධව තියෙන්නේ කීවෙනි පරිච්ඡේදයේද? හතරවන පරිච්ඡේදයේ. ඊළඟට පරිවාස කාලය පිළිබඳව තියෙන්නේ කොයි පරිච්ඡේදද? එක වචනයක් ඔතනින් මතක තියාගත්තාම ඇති. හරිද? පරිවාස කාලය ඒ කියන්නේ probation period එක. පරිවාස කාලය අසාර්ථක වෙච්ච නිලධාරියෙකුව. අසාර්ථක වුණාම එයා හිටපු තනතුරට පෙරලා යවනවා නම්
එහෙම නැත්නම් එයා ප්‍රොබේෂන් පීරියඩ් එක අසාර්ථක වුණාම සේවයෙන් පහ කරනවා නම් කීවෙනි පරිච්ඡේදයේ තියෙන්නේ? ඔන්න එතකොට ඒක කීවෙනි පරිච්ඡේදයේද කියලා ඔබට ඕන් හිතා ගන්න වෙනවා. සේවයේ කලින් දරූ තනතුරට එක්ක යවනවා. එහෙම නැත්නම් සේවයෙන් පහ කරනවා. මේක තියෙන්නේ කීවෙනි පරිච්ඡේදයේද? 5 වෙනි පරිච්ඡේදයේ. 5 වෙනි පරිච්ඡේදයේ. ඔන්න ඊළඟට වැටුප්තල වාර්ෂික වැටුප් වර්ධක ඉන්ක්‍රිමන්ට් සහ වැටුප් විෂමතා නිරාකරණය පිළිබඳව දැක්වෙන්නේ කුමන පරිච්ඡේදයේද? ඔන්න එහෙනම් වැටුප් වර්ධක කියන එක විශේෂයෙන් මතක තියාගන්න ඔබ වැටුප් වර්ධක කියන එක. වැටුප් වර්ධක තියෙන්නේ 7 වෙනි පරිච්ඡේදයේ. 7 වෙනි පරිච්ඡේදයේ මේක පිළිබඳව වැටුප් වර්ධක පිළිබඳව අදාළ සියලු විස්තර සවිස්තරාත්මක විස්තර තියෙන්නේ 7 වෙනි පරිච්ඡේදයේ. අනියම් විවේක ලෙඩ සහ ප්‍රසූති නිමාඩු ලබා ගැනීමේ රෙගුලාසි ඇතුළත් පරිච්ඡේදයේ කුමක්ද? නිමාඩු කියලා ගත්තොත් එහෙම නිමාඩු සාමාන්‍යයෙන් 12 වෙනි පරිච්ඡේදයේ. 12 වෙනි පරිච්ඡේදයේ නිවාඩු සම්බන්ධයෙන් 12 වෙනි පරිච්ඡේදය තමයි කතා කරන්නේ. ඊට පස්සේ රාජ්‍ය නිලධාරීන්ට හිමි වන දුම්රිය ගමන් බලපත්‍ර වොරන්ට්ස් නිකුත් කිරීමේ නීති අන්තර්ගත වන්නේ. එහෙනම් මේක මේ කීවෙනි පරිච්ඡේදයේද? 13 වෙනි පරිච්ඡේදයේ. සාමාන්‍යයෙන් ඔබ දන්නවා රාජ්‍ය නිලධාරියෙකුට කට්ටල 3ක් හම්බ වෙනවා මේ වොරන්ට්ස්. ඒ කියන්නේ එයාට හම්බ වෙනවා යාම් සහ ඊම් සඳහා පවුලේ අය විවාහක නම් තමන්ගේ සැමියාට හෝ බිරිඳට දරුවන්ට එහෙම නැත්නම් අවිවාහක නම් තමන්ගේ දෙමව්පියෝ දෙන්නටත් එක්ක කට්ටල 3ක් යාම් ඊම් සඳහා අවුරුද්දකට තියෙනවා නිදහස් දුම්රිය ගමන් බලපත්‍රයක්. ඉතින් ඒකක් අරගෙන ඔය ට්‍රිප් එකක් එහෙම ඔයාලට යන්න පුළුවන් ඔය ටර්ම් එකකට. ඒ කියන්නේ වෙකේෂන් එකකට වගේ නේද? එතකොට ඒක ඔබට ලැබිලා තියෙන රාජ්‍ය සේවකයෙක් විදිහට ලැබිලා තියෙන වරප්‍රසාදයක්. ඊට පස්සේ රාජ්‍ය නිලධාරියෙකු විදේශ පුහුණුවක් උසස් අධ්‍යාපනයක් හෝ නිල සංචාරයක් සඳහා පිටරටකට යාමේදී බලපාන කොන්දේසි ඇතුළත් වන්නේ. ඒ කියන්නේ මොනවද? විදේශ නිමාඩුවක් එහෙම නැත්නම් විදේශ පුහුණුවක් නිල සංචාරයක් වගේ යනවා නම් පිටරටකට යනවා නම් මොකද්ද? එතකොට එයාට 15 වෙනි පරිච්ඡේදයේ තමයි යාට ඒ පිළිබඳව එහෙම දෙයක් ගන්නවා නම් කියලා තියෙන්නේ. ඒ කියන්නේ විදේශයකට යනවා නම් නිවාඩු අදාළ වැටුප් රහිත නිවාඩු අදාළ විදේශ ගමනක් යනවා නම් ඒ පිළිබඳව තියෙන්නේ 15 වෙනි පරිච්ඡේදය. රජයේ නිල නිවාස වෙන් කිරීම, කුලිය අය කිරීම සහ පාලනය සිදු කරනු ලබන්නේ කීවෙනි පරිච්ඡේදයේ අනුවද? ඔන්න රජයේ සේවකයට තව තියෙන ප්‍රසාදයක් තමයි තමන්ගේ පාසලේ දැන් ඔබ ගුරුවරයෙක් නම් පාසලේ නිල නිවාසයක් තියෙනවා. ඒ නිල නිවාසයේ ඕනනම් පදිංචි වෙන්න පුළුවන් ආසන්නයේ. එහෙම නැත්නම් තවත් රජයේ ආයතන අපට වටපිටාවේ රාජ්‍ය නිල නිවාසයක් තියෙනවා නම් ඒත් පදිංචි වෙන්න පුළුවන් පාසලට කිට්ටු ආයතනයට කිට්ටු. එතකොට එහෙම වුණාම ඒ අදාළ නිල නිවාසයට අදාළ ඒ පාවිච්චි කරනවා නම් ඒකට වෙන් කිරීම කුලිය අය කිරීම කියන එක ආයත් වෙන්නේ කීවෙනි පරිච්ඡේදයේද කියලා කිව්වොත් එහෙම. කීවෙනි පරිච්ඡේදයේද කිව්වොත් එහෙම දැන් ඔබට පුළුවන් එතකොට ආයතන සංග්‍රහය බලලා ඔබට නිල නිවාසයක් තියෙනවා නම් මොකද කරන්න පුළුවන්? ඔබට පුළුවන් ඒකට අදාළව ඉල්ලුම් කරලා ඒකට අදාළව ගෙවීම් කරන විදිහම බලා ගන්න. එහෙනම් ඒක තියෙන්නේ කීවෙනි පරිච්ඡේදයේද? 19 වෙනි පරිච්ඡේදයේ. 19 වෙනි පරිච්ඡේදයේ තමයි ඒක තියෙන්නේ. එතකොට අපි ඒක සිලෙක්ට් කරගන්න ඕනේ. ඊළඟට ක්ෂය රෝගයේ හෝ පිළිකාවෙනි බරපතල රෝග. දැන් මේ වගේ එකදී බරපතල රෝගී තත්ත්වයන් පිළිබඳව අනුග්‍රහය කොයි පරිච්ඡේදයේද කියලා අහන්නේ. බරපතල රෝග පිළිබඳව අනුග්‍රහය. එහෙම නැත්නම් විශේෂ එයාලට ලැබෙන අර නිවාඩු සම්බන්ධ එහෙම නැත්නම් බරපතල රෝගී තත්ත්වයන් පිළිබඳව දැක්කන එයාලට හම්බෙන වරප්‍රසාද අනුග්‍රහයන් පිළිබඳව කීවෙනි පරිච්ඡේදයේද තියෙන්නේ කියලා. එතකොට ඒකට ඔය කියොත් එහෙම ඇතැම් ලෙඩ රෝග වගේ ගත්තොත් එහෙම තමයි ඒකට තියෙන්නේ. හැම ලෙඩ එකටම නැහැ. එතකොට ඒක තියෙන්නේ කීවෙනි පරිච්ඡේදයේද කිව්වොත් එහෙම 23 වෙනි පරිච්ඡේදයේ. 23 වෙනි පරිච්ඡේදයේ තමයි මේ පිළිබඳව කියවිලා තියෙන්නේ, ප්‍රකාශ වෙලා තියෙන්නේ ආයතන සංග්‍රහයේ. රාජ්‍ය නිලධාරීන්ට උත්සව දේපල හෝ වාහන ණය අත්තිකාරම් ලබා දීමේ කොන්දේසි සඳහන් වන්නේ
රාජ්‍ය නිලධාරීන්ට ඔන්න තියෙනවා තමන්ගේ විවාහයක් වගේ වෙනවා නම් ඕනනම් උත්සවත්තිකාරමක් ගන්න පුළුවන්. ඒ වගේම යම්කිසි වාහනයක් ගන්නවා නම් ඉඩමක් ගන්න දීපල ගියක් හදා ගන්න දීපල ණයක් ගන්නවා නම් එහෙම ගන්න නම් අනිවාර්යයෙන්ම ඒක පිළිබඳව කියලා තියෙන්නේ ආයතන සංග්‍රහයේ තියෙනවා. එතකොට ඒක කීවෙනි පරිච්ඡේදයේ තියෙන්නේ ඒක තියෙන්නේ 24 වන පරිච්ඡේදය. ඔන්න ඒක තියෙන්නේ 24 වන පරිච්ඡේදය. අපි බලමු ඊළඟට වෘත්තීය සමිති නියෝජිතයන්ට නිල කටයුතු සහ රැස්වීම සඳහා පහසුකම් ලබා දීම දැක්වෙන්නේ. වෘත්තීය සමිති අයට ඔන්න එයාලට අදාළ රැස්වීම වලට යන්න අදාළ පහසුකම් දැක්වෙන ප්‍රකාශ පිළිබඳව ආයතන සංග්‍රහයේ තියෙන්නේ කීවෙනි පරිච්ඡේදයේද කිව්වොත් එහෙම 25 වන පරිච්ඡේදයේ තමයි ඒක පිළිබඳව සටහන් වෙලා තියෙන. ඔන්න ඔබත් වෘත්තීය සමිති නායකයෙක් නම් ඒක එහෙම වෘත්තීය සමිති නායකයෙක් වෙන්න හිතෙනවා නම් ඉන්නවා නම් ඔන්න ඔබට පුළුවන් මේ පරිච්ඡේදය පරිශීලනය කරලා බලන්න. කාර්යාල පාලනය සහ දෛනික පරිපාලන විධිවිධාන ඇතුළත් පරිච්ඡේදයේ කුමක්ද? මේ කාර්යපටිපාටික රීති සම්බන්ධව ලිපි ගොනුන් නඩත්තු කිරීම පිළිබඳව පාසලට ඔබ නම් ගුරුවරයෙක් නම් පැමිණෙන වේලාව එතකොට ලැබෙන ලිපි ලේඛන කොහොමද නඩත්තු කරන්නේ ආයතනයේට අන්න ඒවා සම්බන්ධ සම්පූර්ණ විස්තර කීවෙනි පරිච්ඡේදයේද පරිපාලන කාර්යපටිපාටික රීති පිළිබඳව තියෙන්නේ 28 වන පරිච්ඡේදයේ 28 වන පරිච්ඡේදයේ විශේෂයෙන්ම ඔබත් මේවා දැනගෙන ඉන්න ඕන හේතුව ඔබ මේ පිළිබඳව නොදන්නා තාක්කල් විශේෂයෙන්ම ඔය ෆයිල් කරන අය ටිකක් ඔබ දන්නේ කියලා හිතාගෙන ඔබට පොඩක් සැර දානවා වැඩි. ඒ හින්දා ඔබත් මේවා දැනගෙන සිටිය යුතුයි. රාජ්‍ය නිලධාරීන් ඉඩම් මිලදී ගැනීම හෝ උකස් කිරීමේදී අනුගමනය කළ යුතු රීති දක්වා ඇත්තේ. ඔන්න එහෙනම් රාජ්‍ය නිලධාරියෙකුට ඉඩම් මිලදී ගන්න උගස් ගන්නත් ආයතන සංග්‍රහය කියවන්න වෙනවා නේද? එහෙමනම් ආය නිකන් බෑ. එයාලට එහෙම හිතුමනියමන අපිට ඒවා කරන්නේ. එහෙනම් ඒක සම්බන්ධයෙන් තියෙන රාජ්‍ය නිලධාරි සම්බන්ධයෙන් ඉඩම් අත් කරගන්න ආයෝජනය කරන්න උගස් කරන්න. එතකොට ඒක කීවෙනි පරිච්ඡේදයේද තියෙන්නේ? ඒක තියෙන්නේ ඔන්න කීයද? 29 වන පරිච්ඡේදයේ. 29 වන පරිච්ඡේදයේ. ඔන්න ඊළඟට රජයේ නිලධාරීන් පාලනය සහ විනය පියවර ගැනීමේදී රජයට හිමි උපරිම බලතල වන්නේ. ඔන්න රාජ්‍ය සේවකයා අයිති රජයට. රජයේ යටතේ තමයි අපි පරිගන්නේ. එතකොට එහෙනම් රාජ්‍ය නිලධාරිය අයිති රජයට. එහෙනම් එයා මේ රජයේ තමයි එයා සම්බන්ධයෙන් බලතල තියෙන්නේ. එහෙමනම් ඒක සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් පාලනය සහ විනය පියවර ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුවට තියෙන බලතල පිළිබඳව දැක්වෙන්නේ කීවෙනි පරිච්ඡේදයේද? 30 වන පරිච්ඡේදයේ. ඔන්න 30 පරිච්ඡේදයේ තමයි රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් කටයුතු කරනකොට ඒකට අදාළ බලතල තියෙන්නේ. ඊට පස්සේ රාජ්‍ය නිලධාරීන් මාධ්‍ය වෙත හෝ මහජනතාවට අදහස් දැක්වීමේදී සීමාවන් ඇතුළත් වන්නේ කුමන පරිච්ඡේදයේද? අපිට නිකම් බෑ රාජ්‍ය නිලධාරියෙකුට හිතුමන අපිට මයික් වලට කතා කරන්න බෑ ඔන්න. හරිද? ඒකටත් අදාළව තියෙනවා. එතකොට විශේෂයෙන්ම ඔයාලා ඔය කෝච්චියට යනකොට එහෙම නැත්නම් බස් එකට යනකොට බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නකොට කවුරු හරි ඇවිල්ලා මයික් එකක් ඉල්ලුවොත් එහෙම මල්ලි මේකට ප්‍රකාශයක් කරන්නකෝ කියලා එහෙම කිව්වොත් ඒක අපි පරිස්සමින් කරන්න ඕන. මොකද අපිට හිතුමන අපිට එහෙම ප්‍රකාශ නිකුත් කරන්න බෑ. ඒ කියන්නේ අපි දන්නවා අදහස් ප්‍රකාශ කිරීමේ කරනකොට ඒක රජයේ පවතින රජයට අපි අවනත වෙන්න ඕනේ. ඒ කියන්නේ දේශපාලන මතය නෙමෙයි මම මේ කියන්නේ අදාළ නීති රෙගුලාසි මුදල් රෙගුලාසි ආයතන සංග්‍රහයනේ නේද? අන්න ඒවට යටත් වෙලා කටයුතු රජයේ විසින් නිවන ලද අනපනතක් චක්‍රලේඛයක් ඒ වෙලේ අපි ක්‍රියාත්මක කරන්න ඕන. එතකොට ඒවට අපි අනුගත වෙන්න ඕන. එතකොට මහ ජනතාවට අදහස් දක්වන්න ඒක සීමා කිරීම සම්බන්ධයෙන් ආයතන සංග්‍රහය තියෙනම කීවෙනි පරිච්ඡේදයේද? 31 වන පරිච්ඡේදයේ. 31 වන පරිච්ඡේදයේ තමයි ඒක තියෙන්නේ. එහෙනම් අපි ඔන්න සිලෙක්ට් කරා 31. ඊළඟට රාජ්‍ය නිලධාරීන්ගේ ශ්‍රේණිය අනුව ඔවුන්ට දේශපාලන කටයුතු වලට සම්බන්ධ වීමට ඇති අයිතිය හෝ සීමා දක්වා ඇත්තේ. ඔන්න දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරියා
කියන එකේදී කීවෙනි පරිච්ඡේදයේද කියලා ඇහුවොත් එහෙම දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධයෙන් තියෙන්නේ 32 වන පරිච්ඡේදය. 32 වන පරිච්ඡේදයේදී ඕන දේශපාලන මතයක් දරන්න යාට පුළුවන්. දේශපාලනය වෙනුවෙන් ස්ටේජ් නගින්න නෙවෙයි තමන්ට මතයක් දරන්න පුළුවන්. පත්තින් ලිපි නිකුත් කිරීම සහ බදවා ගැනීමේ පටිපාටි අඩංගු වන්නේ පහත සඳහන් කුමන පරිච්ඡේදයේද? පත්තින් ලියුම සම්බන්ධයෙන් තියෙන දෙවන පරිච්ඡේදය. දෙවන පරිච්ඡේදය. ඊළඟට ප්‍රසූති නිවාඩු සහ අනියම් නිවාඩු සඳහා අදාළ වන්නේ කුමන පරිච්ඡේදයේද? අපි දන්නවා ඒක නිවාඩු සම්බන්ධයෙන් නම් තියෙන්නේ ඒක 12 වන පරිච්ඡේදය. ඔබ දන්නවනේ නේද ප්‍රසූති නිවාඩු තියෙන ඒවා එතන පියාටත් ඒකට අදාළ දැන් නිවාඩු ගන්න පුළුවන් කියලාත් ඔබ දන්නවනේ. එතකොට ඒ කියන්නේ දවස් කිහිපයක් එයාටත් නිවාඩු ගන්න පුළුවන් ප්‍රසූති නිවාඩු සම්බන්ධයෙන් කාන්තාවන්ට. එතකොට ඒක 12 වන පරිච්ඡේදය. එහෙමනම් අපි ඔන්න බහුවර්ණ ප්‍රශ්න ටික ඉවරයි. අපි දැන් කෙටි ප්‍රශ්න ටික බලමු. අධ්‍යාපන ආඥා පනත යනු කුමක්ද? දන්න ඕන. අපි මුලින්ම ඇහුවා දැන් අධ්‍යාපන ආඥා පනත මොකටද ආවේ කියන එක තමයි. ඒ කියන්නේ ආඥා පනත කියන්නේ මොකක්ද කියන එක. අධ්‍යාපන ආඥා පනත. ඒ කියන්නේ এডুকেෂන් ඔඩියන්ස් කියනු ශ්‍රී ලංකාවේ පෞද්ගලික සහ රජයේ අධ්‍යාපන පද්ධතිය විධිමත් කිරීම, පාලනය කිරීම සහ නොමිලේ අධ්‍යාපනය ලබා දීම. රජයේ සහ පෞද්ගලික පද්ධතියේ පාසල් පාලනය කිරීම, නොමිලේ අධ්‍යාපනය ලියදීම. පෞද්ගලික පාසල් කෙසේ වෙතත් රජයේ පාසල් වල නොමිලේ අධ්‍යාපනය ලබා දීම සඳහා පදනම දෙමු ප්‍රධානම ඓතිහාසික නීතිමය පනත මේක. මේක කියනවා අධ්‍යාපනයේ කොඳුනාරටිය මේ අධ්‍යාපන ආඥා පනත කියලා කියන්නේ. එහෙනම් ඒක තමයි උත්තරේ. හරිද? පෞද්ගලික සහ රජයේ සියලුම පාසල් අධ්‍යාපන පද්ධතිය පාසල් සහ අධ්‍යාපන පද්ධතිය කියන්නේ අධ්‍යාපන අමාත්‍යාංශ අධ්‍යාපනයට අදාළ සියලුම පද්ධති පාලනය කිරීමට, නොමිලේ අධ්‍යාපනය ලබා දීමට දෙමු ප්‍රධානම ඓතිහාසික නීතිමය ලියවිල්ල නැත්නම් පනත. මේ මූලිකත්වය ගැන කටයුතු කළේ කවුද? ඔබ දැනටමත් දන්නවා. මේ අධ්‍යාපන ආඥා පනතේ ඉන්නේ CWW කන්නංගර මහතා. බලන්න නේද? අපි වෙනුවෙන් සෑහෙන වැඩ කොටසක් කරපු මහත්තයෙක් යා. ඔන්න CWW කන්නංගර මහතා. අපි ඊළඟට බලමු අධ්‍යාපන ආඥා පනත පනවන ලද්දේ. ඔබ දන්නවා 1939 ඔබ දැනටමත් ඒක දන්නවා 1939. ඊළඟට රාජ්‍ය සේවයේ පත්වීම ලබන නව නිලධාරියෙකුගේ සේවය ස්ථිර කිරීමට පෙර ඔහුගේ ඇයගේ කාර්යක්ෂමතාවය නිරීක්ෂණය කරන කාල සීමාව ඔබ දන්නවා. මේක පරිවාස කාලය. අපි මේකට නැත්තම් කියනවා ප්‍රොබේෂන් පීරියඩ් කියලා. නේද? මේ ප්‍රොබේෂන් පීරියඩ් එක අවුරුදු 3ක් වගේ රාජ්‍ය නිලධාරියෙකුට තියෙනවා. එතකොට මේ ප්‍රොබේෂන් පීරියඩේ අදාළ සේවාව අනුව ප්‍රොබේෂන් පීරියඩ් එක තියෙනවා. එතකොට ඒක කොච්චර කාලයක්ද? ඒකෙන් පස්සේ තමයි ආ සේවය ස්ථිර කරන්නේ. රාජ්‍ය නිලධාරියෙකුට සේවයට බඳවා ගැනීමේදී හෝ පදවි උසස් වීමේදී ලබා දෙන නීතිමය ලේඛනය මොකක්ද? පත්වීම ලියුම. මේ පත්වීම ලියුම නැත්තම් අපිට ඉස්කෝලේට ගිහින් වැඩ බාර ගන්න බෑ. පත්වීම ලිපිය තියෙන්න ඕන. පත්වීම ලිපිය නැතුව යන්න බෑ. ඒක නැතුව අපිට ගිහින් ඔහිතමන අපිට වැඩ බාර ගන්න බෑ. රාජ්‍ය නිලධාරියෙකුට හිමි වන වාර්ෂික වැටුප් වැඩිවීම හඳුන්වන්නේ මොකද්ද? වැටුප් වර්ධක, ඉන්ක්‍රිමන්ට් වැටුප් වර්ධකයක් කියලා කියන්නේ උපයා ගැනීමක්. උපයා ගැනීමක් වැටුප් වර්ධකයක් කියලා කියන්නේ. එතකොට ඔබට වැටුප් වර්ධකයක් උපය ගන්න නම් ඔබ ඒ අදාළ සේවා කාලයේ උපරිම කාර්යක්ෂමතාවයෙන් සතුටුදායක සේවා කාලයක් පූර්ණණය කරන්න ඕන. එතකොට වැටුප් වර්ධකයක් හමු වෙන්නේ. නැතුව නිකන් හිටියට වැටුප් වර්ධකයක් හම්බ වෙන්නේ. ආයතන ප්‍රධානියා සැටිස්ෆයි වෙන්න ඕන ඔබගේ වැඩ සම්බන්ධයෙන්. ඔබට දීලා තියෙන වැඩ කරන්න ඕන. ඔබ ගුරුවරයෙක් නම් ඔබ පීරියඩ් ගානක් තියෙන උගන්වන්න. මෙච්චර ප්‍රමාණයක් ඔබ ඉගෙනවිය යුතුයි. ඔබට පවර වූ වැඩ සියලු වැඩ රාජකාරී ඔබ අතින් ඉෂ්ට වෙන්න ඕනේ. එතකොට තමයි ඔබගේ වැටුප් වර්ධකේ හැදෙන්නේ. ඊළඟට රාජ්‍ය නිලධාරියෙකු සේවා අවශ්‍යතාවය මත හෝ පෞද්ගලික ඉල්ලීමක් මත වෙනත් සේවා ස්ථානයකට යැවීම හඳුන්වන පරිපාලන පදය කුමක්ද? මොකද ස්ථාන වාරු වීම. රාජ්‍ය නිලධාරියෙක් වෙනත් ස්ථානයකට සේවා අවශ්‍යතාවය මත හෝ මේ එහෙම නැත්නම් අවශ්‍යතා මත යවන එකට අපි කියනවා මොකද්ද? ස්ථාන මාරු වීම. එහෙම නැත්නම් සේවා අවශ්‍යතාවයේ මත වැඩ ආවරණය කිරීම සඳහා ඉන්න ස්ථානයෙන් අනියුක්තියක් කරන්නත් පුළුවන්. ඒක අපි එතකොට ඒකට කියනවා අනියුක්තිය කියලා. හරිද? ඊළඟට
ෂේ රෝගය හෝ පිළිකා වැනි බරපතල රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් නිලධාරීන්ට අමතරව හිමි වන විශේෂ පහසුකම මොකද්ද? විශේෂ නිමාඩු අනුග්‍රහයන්. විශේෂ නිමාඩු අනුග්‍රහයන් තමයි හම්බ වෙන්නේ. හරිද? ඊළඟට රාජ්‍ය නිලධාරියෙකුට නිල ගමන් සහ රාජකාරී කටයුතු සඳහා දුම්රියෙන් ගමන් කිරීමට ලබා දෙන නිල පත්‍රිකාව නිදහස් දුම්රිය ගමන්පල පත්‍රය රේල්වේ වොරන්ට් කියන එක. එතකොට ඒක ඔබට හම්බ වෙනවා. ඊළඟට පරිවාස කාලයේ සාර්ථකව නිම කළ නිලධාරියෙකුට සේවය වෙනුවෙන් ලබා දෙන ස්ථිර තත්ත්වය කුමක්ද? සේවය ස්ථිර කරනවා. පරිවාස කාලයෙන් පස්සේ ඔබේ සේවය ස්ථිර කරනවා. මේවා හරි සරල ප්‍රශ්න. ඔබගෙන් අහයි කියලා හිතෙන. රාජ්‍ය නිලධාරියෙකුට කෙටි කාලීන අවශ්‍යතා. ඒ කියන්නේ උත්සවයක් වගේ අවස්ථාවකදී දීපල මිලදී ගැනීමකට වගේ රජයෙන් ලබාගත හැකි මොනවද? ණය සහ අත්තිකාරම්. ණයක් ගන්න පුළුවන්. උත්සවයක් වගේ වුණාම තමන්ගේ වැටපෙන් අත්තිකාරමක් ගන්න පුළුවන්. රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය ගැටලු වෙනුවෙන් පෙනී සිටින සංගම් නියෝජිතයන්ට නිල රැස්වීම සඳහා සහභාගී වීමට හිමිවන සහනය කුමක්ද? මොකද වෘත්තීය සමිති අනුග්‍රහය සහ නිවාඩු ලැබෙනවා යාලට. යාලා තව අය වෙනුවෙන් පෙනී ඉන්න යන්නේ. එතකොට වෘත්තීය සමිති අනුග්‍රාහකයන්ට වෘත්තීය සමිති වල නියෝජිතයන්ට විශේෂයෙන්ම රැස්වීම වලට යන්න වගේ දේවල් වලට යාලට නිවාඩු පහසුකම් තියෙනවා. රාජ්‍ය නිලධාරියෙකු විදේශ පුහුණුවක් හෝ උසස් අධ්‍යාපනයක් සඳහා පිට රට යාමට පෙර ලබාගත යුත්තේ කුමක්ද? මොකද්ද? පූර්ව අනුමැතිය ගන්න ඕන යාලා. කොන්දේසි වලට එකඟ වෙන්න ඕන, පූර්ව අනුමැතිය ගන්න ඕන අදාළ අමාත්‍යාංශයේ බාර ලේකම් හරහා. එහෙම නැතුව යන්න බෑ. එහෙම පූර්ව අනුමැතිය නැතුව එයා ගියොත් එහෙම යා සේවය අතහැර ගියාසේ සලකනවා. හරිද? එහෙම බෑ. රාජ්‍ය නිලධාරියෙකුට රජයේ සතු නිල නිවාස වෙන්කර දීමේදී අය කරනු ලබන්නේ මොකද්ද? ගෙවල් කුලී. ගෙවල් කුලී නැත්තම් නිවාස කුලී, ගෙවතු කුලී කියලා අපි එකට කියනවා. ගෙවතු කුලී නැත්තම් නිවාස කුලී රෙන්ට් එක. රාජ්‍ය නිලධාරියෙකු ඉඩම් මිලදී ගැනීම ආයෝජනය හෝ කිරීම වැනි මූල්‍ය කටයුතු වලදී අනුගමනය කළ යුත්තේ මොකද්ද? ආයතන සංග්‍රහයේ සඳහන් විශේෂ රෙගුලාසි අනුව තමා ඉඩම් මිලදී ගන්න ආයෝජනය කරන්න පුළුවන් වෙන්නේ රාජ්‍ය නිලධාරියෙකුට. රාජ්‍ය නිලධාරියෙකු තමාගේ නිල රාජකාරී පිළිබඳව මාධ්‍යයට හෝ මහජනතාවට අදහස් දැක්වීමේදී මම කියවනේ සීමා තියනවා කියලා. පණවා ඇති සීමා සහ පූර්ව අනුමැති කොන්දේසි වලට එයා යටත් වෙන්න ඕන. අපිට හිතුමන අපිට ප්‍රකාශ කරන්න බෑ. හැඟීම් වලට වහල් වෙලා ප්‍රකාශ කරන්න බෑ. රාජ්‍ය නිලධාරියෙකුගේ ශ්‍රේණිය සහ තරතුර මත පදනම්ව වෙනස් වන අයිතිවාසිකම් කුමක්ද? ආදේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ රාජ්‍ය නිලධාරීන්ට තමන්ට කැමති දේශපාලන පක්ෂයකට ඡන්දය දෙන්න ඒ අයිතිවාසිකම් භුක්ති විඳින්න හැකියාව තියෙනවා. ස්ටේජ් වල නකින්න නෙවෙයි මම මේ කියන්නේ. අදාළ දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳින්න පුළුවන්. පරිවාස කාලය තුල සේවය අසාර්ථක වන නිලධාරියෙකු සම්බන්ධයෙන් රජයට ගත හැකි අවසන් පරිපාලන පියවර මොකද්ද? සේවයෙන් අයින් කරන්න පුළුවන්. පහ කරන්න පුළුවන්. එහෙම නැත්නම් හිටියානම් කලින් දරුවෝ තනතුරකට යවන්න පුළුවන්. දැන් අපි කිව්වොත් එහෙම ඩීఓ කෙනෙක් කියලා ටීචර් කෙනෙක් වුණා කියලා හිතන්නකෝ. ඔන්න ටීචර් සර්විස් එකේදී යාගේ ඒ ප්‍රොබේෂන් කාලය තුල එයා හොඳ යහපත් කල්කිරියාවක් පෙන්නුවේ නැහැ. ප්‍රොබේෂන් පීරියඩ් එකේදී ආ ස්ථිර කරන විදිහට වැඩ කරගත්තේ නැහැ. එහෙනම් එයාව ආපහු ඩීఓ තනතුරටම යවන්න පුළුවන්. කාර්යාල පාලනය සහ දෛනික කාර්යාල කටයුතු නිසි ලෙස පවත්වා ගැනීමට අනුගමනය කරන මොනවාද? පරිපාලන කාර්යපටිපාටික රීති. රාජ්‍ය නිලධාරියෙකු විනය විරෝධී ලෙස කටයුතු කළහොත් රාජ්‍ය විසින් ක්‍රියාත්මක කරන්නේ කුමක්ද? එයා සම්බන්ධයෙන් විනය පියවර සහ විනය පරීක්ෂණ පවත්වන විශේෂයෙන්ම පළවෙනි වටේ, දෙවෙනි වටේ, තුන්වෙනි වටේ වශයෙන් නිලධාරියක් දැනගෙන ඉන්න ඕන. ඒ කියන්නේ අපි කිව්වොත් එහෙම දැන් මේ චෝදනා ලබන පුද්ගලයාක් දැනගෙන ඉන්න ඕන. එයා දැනුවත් වෙලා තියෙන්න ඕන. එයා අස්සම් කරලා තියෙන්න ඕන. මාව දැනුවත් වුණා, මම එකඟ වුණා, එහෙම කියලා ඒ විදිහට විශේෂයෙන් එයාගේ ප්‍රකාශ තියෙන්න ඕන. එතකොට විනය පියවර සහ විනය පරීක්ෂණ පවත්වන්න පුළුවන්. රජයේ සේවකයෙකුට හදිසි පෞද්ගලික කටයුත්තක් සඳහා ලබාගත හැකි කෙටි කාලීන නිවාඩු මොනවාද? අනියම් නිවාඩු. කෙටි කාලීන නිවාඩු. මේක අපි කියන්නේ අර කෙටි නිවාඩු නෙමෙයි, කෙටි කාලීන නිවාඩු. වලට කියන්නේ අනියම් නිවාඩු. එයාට අනියම් නිවාඩුවක් ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ කාන්තා රාජ්‍ය නිලධාරිනියකට දරුවෙකු ප්‍රසූත කිරීමේදී හිමි වන විශේෂ නිවාඩු. මොකද්ද ප්‍රසූත නිවාඩු? ඒක ඔබ දන්නවනේ. ප්‍රසූත නිවාඩු. රජයේ නිලධාරියෙකු සේවයෙන් විශ්‍රාම ලැබීමෙන් පසු ඔහුට ඇයට හිමි වන මූල්‍යමය රැකවරණය මොකද්ද? පෙන්ෂන් එක. විශ්‍රාම වැටුප් හිමිකම. ඒක හින්දා නේද රජයේ රැකියාව හොයන්නේ ගොඩක් අය නේද? අපේ කාලේ වගේ රජයේ රැකියාව හෙව්වේ මේ පෙන්ෂන් එක බලාගෙන. වයසට ගියාම දරුවෝ සලකන්නේ නැති වෙයි කියලා බයට පෙන්ෂන් එක හරි තියෙනවනේ කියලා. ඒනට දැන් අය එහෙම සලකන්නේ නැහැ, පෙන්ෂන් එක බලාගෙන ඉන්නේ නැහැ.
ඊළඟට ආයතන සංග්‍රහයට අනුව අමාත්‍යාංශයක පරිපාලන හා මූල්‍ය පාලනයේ භාරව සිටින ප්‍රධාන ගණන් දෙන නිලධාරියා කවුද? අමාත්‍යාංශ ලේකම්. ඒ අමාත්‍යාංශයේ ලේකම් තමයි ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා. අධ්‍යාපනයේ නම් අධ්‍යාපන ලේකම්, පරිපාලන නම් පරිපාලන අමාත්‍යාංශ ලේකම්. සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ නම් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්. අන්න ඒ විදිහට ගණන් දීමේ නිලධාරියා වෙන්නේ එයා. දෙපාර්තමේන්තු කිහිපයකම සේවය කළ හැකි පරිපාලන කළමනාකරණෝ සංවර්ධන නිලධාරී සේවාවන් හඳුන්වන්නේ කුමන නමකින්ද? එහෙම නැත්නම් මොකක්ද හඳුන්වන පොදු නම? මේවට අපි කියන කම්බයින් සර්විස් කියලා. විශේෂයෙන්ම මේගොල්ලෝ ඩීఓලා, කළමනාකාර සහකාරලා, පරිපාලන ඒஓලා කම්බයින් සර්විස් වල ඉන්නේ. දැන් ඕගොල්ලන්ට බෑනේ දැන් ඒජී ඔෆිස් එකක වැඩ කරන්න යන්න. ඔයගොල්ලන්ට බෑනේ කච්චේරියක වැඩ කරන්න, පොලිසියක වැඩ කරන්න යන්න බෑනේ. ඔබට පාසලක් විතරයි තියෙන්නේ. අපටත් එහෙම තමයි. අපටත් තියෙන සේවා ස්ථාන 3යි වැඩ කරන්න. එක්කෝ අධ්‍යාපන විද්‍යාපීඨ, නැත්නම් ගුරු මධ්‍යස්ථ, නැත්නම් ගුරු විද්‍යාල. අපිට බෑ. පොලිස් දෙපාර්තමේන්තුවට එයාලටත් බෑ. එයාලට පුළුවන් ඉස්කෝල වල වැඩ කරන්න. ඉස්කෝල වලට ගිහිල්ලා මේව කරන්න පුළුවන්, මුර කරන්න පුළුවන්. මුර වැඩකට යන්න, එහෙම නැත්නම් ආරක්ෂාව සඳහා යන්න පුළුවන්. හැබැයි අපේ නිල සේවා ස්ථානේ ඒක නෙවෙයි පොලිසිය. අන්න ඒකයි. එතකොට ඒ අයට බෑ. එතකොට කම්බයින් සර්විස් වලට තමයි කළමනාකාර සහකාර ඒෝලා ඒ වගේම ඩීఓලා අයිති වෙන්නේ. යම් නිශ්චිත දෙපාර්තමේන්තුවකට පමණක් සීමා වූ සේවා නෝන් ඔයාලා ඉන්න ගුරු සේවය, පොලිස් සේවය වගේ අය. ඒගොල්ලොට අපි කියන දෙපාර්තමේන්තු සේවා කියලා. දෙපාර්තමේන්තු සේවා. ඊළඟට රාජ්‍ය නිලධාරියෙකුට වැටුප් රහිත නිවාඩු leave without pay එක අනුමත කළ හැකි කුමන පදනමක් මතද? ආයතන සංග්‍රහයේ පූර්ව අනුමැතිය මත. මේක මම කිව්වා විදේශ නිවාඩුවක් ගන්න වගේ යනකොට විශේෂයෙන් වැටුප් රහිත නිවාඩුවක් ගන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ තමන්ගේ අනුමැතිය මත යනවනම් එතකොට ඒක ආයතන සංග්‍රහයේ විශේෂිත කොන්දේසිම අනුව තමයි ඒක ගන්න පුළුවන්. පූර්ව අනුමැතිය තියෙන්න ඕන. රාජ්‍ය නිලධාරියෙකු සේවයට බඳවා ගැනීම, උසස් කිරීම හෝ සේවයෙන් පහ කිරීමේ අවසාන නීත්‍යානුකූල බලය හිමිවන්නේ කාටද? පත් කිරීමේ බලධරය අධ්‍යාපනයේ නම් අධ්‍යාපන ඇමති. ඒ කියන්නේ appointing authority කියන එක විශේෂයෙන්ම මේක PSC එකට, විශේෂයෙන්ම රාජ්‍ය සේවා කමිෂන් එකට, ඒ කියන්නේ public service commission එකට තමයි ඔබගේ ඒ සියලු බලතල ඔබ සම්බන්ධයෙන් අයිති වෙන්නේ. පත් කිරීමේ බලධරය, පහ කිරීම, උසස් කිරීම වගේ දේවල් සිද්ධ වෙන්නේ රාජ්‍ය සේවා කමිෂන් එක. ඒකේ අභිනියෝජනය වෙන කවුද? අධ්‍යාපන ලේකම්. අධ්‍යාපන ලේකම්ට. එතකොට රාජ්‍ය සේවා කමිෂන් සභාව තමයි මේකේ ඉන්නේ. නමුත් ඒකේ පත් කිරීමේ බලධරයා වෙන්නේ අධ්‍යාපන, ඔබේ නම් අධ්‍යාපන ලේකම්. රාජ්‍ය සේවා කමිෂන් සභාව යනු කුමක්ද? PSC කියන්නේ මොකක්ද කියලා අහනවා. ඔන්න ඒක ගැනත් අපි චුට්ටක් දැනගෙන ඉන්න ඕන අධ්‍යාපන නීතිය ගැන ඉගෙන ගන්නකොට. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ආයතන සංග්‍රහයට අනුව රාජ්‍ය සේවයට නිලධාරීන් බඳවා ගැනීම, උසස් කිරීම, මාරු කිරීම, විනය පාලනය සහ සේවයෙන් පහ කිරීමේ අවසාන බලතල හම්බ වෙන්නේ කාටද? රාජ්‍ය සේවා කමිෂන් සභාවට. එහෙම නැත්නම් PSC එකට. රාජ්‍ය සේවා කමිෂන් සභාව තමා මේකට එතකොට උත්තරේ. ඊළඟට අපි අධිකරණ ශාස්ත්‍රයේ නිලධාරීන් සඳහා පනවා ඇති බලතල හිමි ආයතනය කුමක්ද? අධිකරණ ශාස්ත්‍රයේ නිලධාරීන්ට අධිකරණ සේවා කමිෂන් සභාව. රාජ්‍ය සේවයේ නිලධාරීන්ට රාජ්‍ය සේවා කමිෂන් එක වගේම අධිකරණ සේවා නිලධාරීන්ට අධිකරණ සේවා කමිෂන් JC එක. ඒ කියන්නේ සියලුම රාජ්‍ය සේවකයන්ට PSC එක වගේ තමයි අධිකරණ සේවයයිට JSC එක. රාජ්‍ය නිලධාරියෙකු සිය නිල රාජකාරී ඉටු කිරීමේදී සිදුවන නොසැලකිල්ල නිසා රජයට වන පාඩුවක්. අපේ නිල රාජකාරී කරනකොට රජයට යම් කිසි විශාල පාඩුවක් වෙනවා නම් විශේෂයෙන් අපි දැන් ඔබ පාසලක් කරනකොට පාසලේදී ඔබ අතින් ඔබට ඔබගේ ඉන්වෙන්ටරි ලේඛනයට අදාළව ඔබ අතින් විශාල වටින ලැප්ටොප් එකක් නැති වෙනවා. ඔන්න මේක රජයට කරපු පාඩුවක් ඔබ. මොකද ඔබ කරන්නේ? අය කැරිය ගැනීමට අදාළ වන්නේ කොහොමද? එහෙනම් මුදල් රෙගුලාසිය යටතේ තමයි FR එකේ කියලා තියෙන විදිහට තමයි ඔබගේ මුදල් අය කරගන්න ඕන. FR එකට අනුව ඔබගේ මුදල් අය කරගන්න ඕන. රජයට වෙන පාඩු පියවීමට අනිවාර්යයෙන්ම රාජ්‍ය නිලධාරීන් බැඳී ඉන්න ඕන. රාජ්‍ය නිලධාරියෙකුට වැටුප් වර්ධකයක් ලබා දීමේදී සලකා බලන මූලික සුදුසුකම කුමක්ද? ඒ අනිවාර්යයෙන්ම අදාළ වර්ෂය තුල සෑහීමකට පත්විය හැකි කාර්ය සාධනයක් පෙන්වුම් කරන්න ඕන.
සතුටුදායක සේවා කාලය සේවා අවුරුද්දක සේවා ඒ අදාළ අවුරුද්දේ සතුටුදායක සේවා කාලයක් පෙන්වන්න ඕන. රාජ්‍ය සේවයේ නිලධාරියෙකු తాවකාලිකව වෙනත් තනතුරු වැඩ බැලීමට පත් කිරීම හඳුන්වන්නේ මොකද්ද? වැඩ බැලීමට යවීම හෝ රාජකාරී ඉටු කිරීම සම්බන්ධයෙන්. වැඩ වැබ කියලා කියන්නේ නේද? යම් කිසි තැනකට එතන කවුරුත් නැහැ. එයා ඊට පස්සේ එතන වැඩ ආවරණය කරන්න වැඩ බලන්න යවනවා. ඊට පස්සේ රාජ්‍ය නිලධාරියෙකුට මූල්‍ය වංචාවක් හෝ බරපතල විනය විරෝධී ක්‍රියාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ විට විමර්ශන පවත්වන තෙක් සේවයෙන් తాවකාලික ඉවත් කර තැබිය යුත්තේ තැබීම හඳුන්වන්නේ කෙසේද? මොකද්ද මේකට කියන්නේ? වැඩ තහනම් කිරීම. වැඩ තහනම් කිරීම. ඒ කියන්නේ ඉන්ටර්ඩික් කරනවායි කියන්නේ අපි නේද? ඉන්ටර්ඩික් කරනවායි කියන එක තමයි. ඒ කියන්නේ රාජ්‍ය නිලධාරියා යම් කිසි බරපතල ගැටලුවක්, මූල්‍ය වංචාවක්, විනය ගැටලුවක් වගේ આવොත් එහෙම යට චෝදනා එල්ල වෙනවා, චාර්ට් ෂීට් එකක් දෙනවා. මේ චාර්ට් ෂීට් එක විමර්ශනය කරලා తాවකාලිකව අත්හිටවනවා. එතකොට එහෙම తాවකාලිකව අත්හිටවලා එයා හදිසියෙන් හරියා නිවැරදි කාර්යය වුණොත් එයා නඩු කියන්නත් පුළුවන්. නිවැරදි කාර්යය වුණොත් එයාට අර අත්හිට වූ සේවා කාලයට අදාළ සියලුම වැටුප් දීමනා දෙන්න ඕන. අත්හිට වූ කාලයට අනුව. එහෙම ගතපු අය ඕන තරම් ඉන්නවා. නිවැරදි කාර්යය වෙලා. රාජ්‍ය නිලධාරියෙකුට ලබාගත හැකි වාර්ෂික විවේක නිවාඩු ප්‍රමාණය අවසන් වූ පසු අසනීප තත්ත්වය සඳහා භාවිතා කළ හැක්කේ කුමන නිවාඩු? ලෙඩ නිවාඩු, මෙඩිකල් ලීව් කියන එක ඔබ දන්නවනේ. අර අනියම් නිවාඩු ඉවර වුණාට පස්සේ ගන්න පුළුවන් මෙඩිකල් ලීව්. සාමාන්‍යයෙන් අනියම් නිවාඩු ටික අරන් ඉවර වුණාට පස්සේ තමයි ලෙඩ නිවාඩු ගන්න ඕන. නැත්නම් ලෙඩ නිවාඩු ටික අපි ඉතුරු කර ගන්න ඕන කියලා කියනවනේ නේද? හදිසියෙ හරි මොනවා හරි ගැටලුවක් වුණොත් එහෙම ආසන්න වසර දෙකක වගේ නිවාඩු එකතු කරලා බරපතල තත්ත්වයකදී අපිට ඒ නිවාඩු ටික ගන්න පුළුවන්. රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් රජය මගින් මුදල් වෙන් කිරීම සහ වියදම් කිරීම සැලසුම් කරන්නේ කුමන ලේඛනය හරහාද? වාර්ෂික අයවැය ඇස්තමේන්තුව. ඔබ දන්නව නේද? ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා නොවැම්බර් මාසයේ කෑ ගහලා කියන්නේ අයවැය ඒකෙදි හැදෙන ඇස්තමේන්තුව අනුව තමයි ඒකට අදාළව ඒ අදාළ අමාත්‍යාංශය හරහා ඒ අදාළ ආයතනවලට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම සිද්ධ වෙන්නේ. රාජ්‍ය නිලධාරියෙකු සිය සේවා කාලය නිමවීමට පෙර ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත් වීම හඳුන්වන්නේ මොනවාද? රිසයින් වෙනවා කියනවා අපි. එයා සේවයෙන් අයින් වෙනවා. එහෙම නැත්නම් සේවයෙන් ඉල්ලා අස් වෙනවා. රාජ්‍ය නිලධාරියෙකුට නිල කටයුත්තක් සඳහා ගමන් කිරීමේදී ලබාගත හැකි දෛනික ගමන් වියදම් දීමනාව. ගමන් හා ජීවන වියදම දීමනාව. ගමන් හා ජීවන දීමනාව කියලා කියනවා. ඒ කියන්නේ travelling allowance කියන එක. මේ travelling allowance එක රාජ්‍ය නිලධාරියෙකුට අයිති. ඔබ දැන් දරුවෝ අරගෙන කොහේ හරි ගියොත් එහෙම විශේෂයෙන්ම පාසල මගින් ඔබට ඒක සඳහා ගෙව්වේ නැත්නම් ඔබට travelling එකක්, ඒ කියන්නේ පොදු 175ක් 177ක් පුරවලා දීලා ඔබට අදාළ ගියපු ගමන් වියදම් ගන්න පුළුවන්. රජයේ ප්‍රවාහන සේවය. රජයේ වෙනත් ඒවා ගිහින් නෙවෙයි, රජයේ ප්‍රවාහන සේවයේ උසස් නිලධාරීන්ට අදාළ වාහන එහෙම තියෙනවා. රාජ්‍ය නිලධාරියෙකුගේ විනය පරීක්ෂණයකදී ඔහුට ඇයට එරෙහිව ඉදිරිපත් කරන නිල චෝදනා ඇතුළත් ලේඛනය මොකද? චාර්ට් ෂීට් එකක් දෙන්න පුළුවන් එයාට. චෝදනා පත්‍රය තමයි චාර්ට් ෂීට් එක. රාජ්‍ය නිලධාරියෙකුගේ රජයේ අරමුදල් වලින් සිදු කරන සෑම ගෙවීමක් සඳහාම තබාගත යුතු මූල්‍යමය සාක්ෂි ලේඛනය කුමක්ද? ගෙවීම් වවුචරයක්. මෙයාට අනිවාර්යෙන් ගෙව්ව බවට පොදු 35ක් තියෙන්න ඕන. පොදු 35 සටහන් කරගෙන තියෙන්න ඕන ගෙව්වේ කොහොමද, මොනකටද ගෙව්වේ, අදාළ ලිපි ලේඛන එක. රාජ්‍ය නිලධාරියෙකු සේවයෙන් විශ්‍රාමයේදී එකවර හිමි වන අත්තිකාරම් මුදල හඳුන්වන්නේ මොකද්ද? ගැටිවිටි එක නේද? දන්නවා ගැටිවිටි එක හම් වෙනවා. ඒක නිකන් අය හම් වෙන ත්‍යාග මුදලක. දැන් ගුරුවරයෙක් වගේ නම් සේවා කාලය බලලා ඒ අදාළ සේවා කාලයට අදාළ විශ්‍රාම වැටුප් කොටස හම්බ වෙනවා. ඊළඟට රාජ්‍ය නිලධාරියෙකුගේ සේවා කාලය තුළ සිදු වූ උසස් වීම, නිවාඩු සහ විනය පියවර ආදී සියලු තොරතුරු සටහන් වන නිල ලේඛනය මොකද්ද? පෞද්ගලික ලිපි ලේඛනය. නැත්නම් පර්සනල් ෆයිල් එක. පර්සනල් ෆයිල් එකේ තමයි ඔයාලගේ ඉස්කෝලේ තියෙනවා, කලාප කාර්යාලෙත් තියෙනවා. රාජ්‍ය නිලධාරියෙකුට හිමි වන රක්ෂණ සහන සහ සුබ සාධන පහසුකම් පාලනය වන්නේ කුමන ආයතනය? ජාතික රක්ෂණ භාරකාර අරමුදල කියලා අපි කියනවනේ. අග්‍රහාර කියලා කියන්නේ ඔයගොල්ලෝ ආන්ගේ ඔබට ලෙඩක් හැදුනහම, අසනීපයක් හැදුනහම ඔබ දාලා තියෙනවද රන් රිදීද නේද? ගෝල්ඩ් ආන් එක දිහා බලලා ගෝල්ඩ් රිදීද රන්ද කියලා ඒ වගේ බලලා ඔබට අදාළ පෝස්ට් පිළ එකකට වගේ මේ වුණොත් එහෙම
ඔබට අදාළ හොස්පිටල් ගාස්තු එහෙම ගෙවා ගන්න පුළුවන් ඒකෙදි. ඒක සුබ සාධනයක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ. රාජ්‍ය නිලධාරියෙකුට හිමි නොවන දේශපාලන අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීම විනය විරෝධී ක්‍රියාවක් වන්නේ ඇයි? ඔන්න එයාට හිමි වෙන්නේ නැති දේශපාලන අයිතිවාසිකම් ක්‍රියාත්මක කරන්න ගියොත් එයා ප්‍රසිද්ධ දේශපාලන පක්ෂවලට අපි කියන්නේ කඩේ යනවා කියලා. එහෙම ගියොහම ස්ටේජ් වල නගින එක, රැස්වීම ප්‍රසිද්ධ රැස්වීම පවත්වන එක පුළුවන්ද? බෑ. එයා රජයේ සේවයේ අපක්ෂපාතීත්වය සහ විනය පාලනය කරන්න තමයි එයාලට එහෙම බෑ කියලා තියෙන්නේ. අපක්ෂපාතීත්වය සහ විනය පවත්වා ගන්න හොඳයි නේද? ඒක එහෙම වෙන්න ඕනනේ. ඊළඟට එහෙම නැති වුණොත් එහෙම අපි නිකන් පක්ෂග්‍රාහී වෙනවා. නේද? පක්ෂග්‍රාහී වෙන්න බෑ. Tamanට ආදාළ දේශපාලන පක්ෂයක ඉන්න එක වෙනම දෙයක්. නමුත් ඒක ප්‍රසිද්ධ ස්ථානවල එහෙම ඒ වගේ අදාළ වැඩ කරන්න අපිට බෑ. එතකොට දැන් ඔන්න අපි අපේ කෙටි ප්‍රශ්න ටිකක් ඉවරයි. දැන් ඔයාලා මේක බලලා නිකන් ඉන්න එපා. ඕගොල්ලෝ මේකට මේ තව එකක් දැන් තවත් ප්‍රශ්නෝත්තර සංග්‍රහයක් කරන්න වගේ නම් ඕගොල්ලෝ මට කමෙන්ට් එකක් දාන්න ඕන කරන්නද එපාද කියලා හරි. අඩුම තරමේ. එහෙම නැත්නම් දැන් ඕනම කෙනෙක් වැඩක් කරන්න යන්නේ මොටිවේෂන් එකක් නැතුව නේද? දැන් මම මේව කරන්නේ මුදල් බලාගෙන නෙමෙයිනේ. එතකොට මම මේක කරන්නේ ඇත්තටම ගුරුවරු වෙනුවෙන් ඊටාම ආදරයෙන් සෙනෙහසෙන් තමයි මේ වැඩේ කරන්නේ. ඒගොල්ලෝ මේ EB එක ගැන හරියටම අර කඩියේ විස්සුණු කුලප්පු වෙච්ච කඩි වගේ වෙලා තියෙනවා. ගුලයි විස්සුණු කඩි වගේ වෙලා තියෙනවා. ඉතින් හැමෝම මට අහනවා ප්‍රශ්න හැමදාම අහනවා ප්‍රශ්න. ඉතින් ඒක නිසා තමයි මම මේක කරන්නේ. ඉතින් ඔබට පුළුවන් මේක සම්බන්ධයෙන් මේක බලලා මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. මේකේ හොඳ නරක කියලා කමෙන්ට් එකක් දාන්න පුළුවන්. එතකොට තමයි ඕනම කෙනෙක් දැන් ඔබගේ ශිෂ්‍යයන්ට උනත් ප්‍රශ්නයකට උත්තරයක් දෙන්නේ ඔබ දෙන උපස්තම්භනය තුළින්. ඒ නිසා ඔබත් මේකට කමෙන්ට් එකක් දාන්න. අපි අවසාන ප්‍රශ්න කරමු. රාජ්‍ය ආයතනයක මුදල් සහ වත්කම් භාවිතයේ නිවැරදිදයි පරීක්ෂා කිරීමට සිදු කරන ස්වාධීන පරීක්ෂාව කුමක්ද? මොකද රාජ්‍ය විගණනය. දන්නවා විගණනය අභ්‍යන්තර විගණනයක් තියෙනවා ආයතනවල. ඒ වගේම රාජ්‍ය විගණනයක් තියෙනවා. එහෙමනම් ඔබට අදාළ අපි ඔන්න ප්‍රශ්න කෙටි ප්‍රශ්න 45ක් කරලා ඉවර කළා. මේක සම්බන්ධයෙන් තවත් ඔබ පරිශීලනය කරන්න ආයතන සංග්‍රහය මුදල් රෙගුලාසි අධ්‍යාපන නීතිය ටිකක් කියව ගන්න. ලොකුවට නෙමෙයි මං කියන්නේ සාමාන්‍ය මේවා නිතර අහලා ඔලුවට ගන්න. එහෙමනම් මේ වීඩියෝ එකට කමෙන්ට් එකකුත් දාන්න. මොකද්ද මේක බලලා ඔබ ගත්තේ කියන එක. තවත් එවැනි වීඩියෝ ගෙන්න ගන්න ඔබ මේක subscribe කරලා තියාගන්න. එහෙනම් සියලුම දෙනාට බොහොම ස්තුතියි. අපි අදට ප්‍රශ්නෝත්තර ටික අවසන් කරනවා.